සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් වෙනදා වගේම ගොඩාක් ආදරෙන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා මං හිතනවා. අද නොවැම්බර් මාසේ පළවෙනිම දවස. ඉතින් අද දවස අපේ ගෙදරට නම් හරීම පින්වන්ත දවසක් වුණා. අපි මේ ලෑස්ති වෙන්නේ අපේ ගෙදරට අද දවසේ කටින චීවරය වැඩමවීමට. අද හවස් වරුවේ තමයි ඒ උතුම් වූ පුණ්‍ය කටයුත්ත සිදු වෙන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ අද උදේ අපි ඒ සඳහා සූදානම් වෙන විදිහ. ඒ වෙනුවෙන් කරපු හැම සැරසිල්ලක්ම කරේ හස්බන්ඩ්. ඉතින් එයා හරිම ශ්‍රද්ධාවෙන් හරිම සතුටින් ඒ දේවල් සිද්ධ කළා. ඔයාලට පේනවා වගේ එයා ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. අවසානයේට මෙන්න මේ විදිහට ලස්සනට අපි අපේ නිවස ඒ සඳහා සූදානම් කළා. මේ විදිහට තමයි අපි අපේ ගේ ඉස්සරහා ලෑස්ති කරගත්තේ. හවස 6:00 විතර වෙනකොට උතුම් වූ කඨින චීවරයේ වැඩමවීම සිදු කරා. සසර ජිනේරිත පංකජ රෝහිත දේව ගණානීති පන නරමාමිත අංගීරස සිරිමන්ත්‍ර ප්‍රභාවිත විතරාගි හිමිපාද වන්දිම් විතරාගි හිමිපාද වඳිම් සීගනාද කළ ලොව අපරාජිත විඤ්ඤාචරණ ගුණෙහි සමාහිත නියානික සුවිසර සුදේසිත ලෝතුරු හිමි
සද්ධර්ම වාඳිම් ලෝතුරු හිමි සද්ධර්ම වඳිම් දස බලධාරී මාර්ග ප්‍රවාහිත සෝමනස්ස මානස ගුණ ධාරිත ව්‍යක්ත විශාරද ධර්ම සුභාවිත නේක ජනා පිදු සංගුන් වාඳිම් නේක ජනා පිදු සංගුන් වඳිම්. කටින චීවරය වැඳ පුදා ගන්න අපේ ගෙදරට ආපු අය වෙනුවෙන් අපි මේ විදිහට පුංචි සංග්‍රහයකුත් ලෑස්ති කරගත්තා. අර එළියේ කට්ටියක් වෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ පහුවෙනිදා උදේ. දැන් මේ සූදානම් වෙන්නේ උදෑසන ශබ්ද පූජාව පවත්වන්න. ඉතින් උදෙන්ම මේ විදිහට හරිම ශ්‍රද්ධාවෙන් ඒ ශබ්ද පූජාවේ කටයුතු සිදු කළා. ඒ විදිහට ශබ්ද පූජාවන් පැවැත්වුවට පස්සේ මේ ලෑස්ති වෙන්නේ නැවතත් අපේ ගෙදරින් කටින චීවරය වැඩමවීමට. මේ විදිහට තමයි අපේ ගෙදරින් නැවතත් කටින චීවරය වැඩමවීම සිදු කළේ. මේ උතුම් පුණ්‍ය කටයුත්තේ හැමදේම මූලිකත්වය අරන් කරේ මගේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් අම්මේ සංසාරේ පුරාවටම ඔයාට මේ පින ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම්ම මෙත් සිතින් බලන් හිටපු ඔයාලා හැමෝටමත් මේ පින ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්.